ඊළඟ ශේෂ ක්‍රමයේ පොලිය ගණනය කිරීමේදී පොලි අනුපාතිකයේ සොයන්නේ කොහොමද? දැන් ගොඩාක් ප්‍රශ්නයක් තියෙන එකක් තමයි පොලි අනුපාතිකය වෙන්නේ කොහොමද කියලා. මම පියවර 7ක් දුන්නා. ඒ පියවර 7 ඒ විදිහටම ගත්තොත් අපිට ඉතින්දී අවසාන පියවර සමාන මාසික වාරිකයකගේ දෙන නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් යාර මේ 6 හදා ගන්න ඕනේ. ඒ 6 හදාලා අපි සමීකරණයක් විදිහටයි පොලි අනුපාතිකය වෙන්නේ. දැන් අපි හිතමුකෝ 90000ක් වටිනා රුපියල් 30000ක් ගෙවනවා. පළමු වාරිකයේ 30000ක් ගෙවනවා. පළමු ගෙවීම 30000යි. එතකොට ණය මුදල කීයද? 90000කින් 30000ක් මූලික ගෙවීම. පළමු ගෙවීම 30000ක් නම් ණය වෙනවා රුපියල් 60000ක මුදල. ණය මුදල 60000යි. වාරික 15කින් ගෙවුණා. වාරික 15කින් ගෙවෙනවා නම් 60000 15න් බෙදන්න ඕනේ. මේ තමයි පොලි රහිත වාරිකය. ණය මුදල වාරික 15කට බෙදුනොත් එක වාරිකයකට පොලිය රහිතව අපි 4000 ගානේ ගෙවාගෙන යනවා. නමුත් ගෙවලා තියෙනවා රුපියල් 4480 ගාන. වාරික 4480 ගානේ 15කින් තමයි ගෙවලා තියෙන්නේ. අපෙන් අහන්නේ වාර්ෂික පොලි අනුපාතිකයේ කුමක්ද කියලා. ගෙවු මුදල කියන්නේ 4480 මේ 15න් ගුණ කරන්න ඕනේ. පාරසරක් 0.0යි එහෙම 15න් වැඩි කරනවා එහෙම වැඩි කරාගේ පාරසරක් 8 120යි 12ක් ඉතුරුයි පාරසරක් 4 60යි 12යි 72යි 7ක් ඉතුරුයි පාරසරක් 4 60යි 7යි 67යි ගෙවලා තියෙන මුදල 67200ක්. රුපියල් 67200ක් ගෙවලා තියෙනවා 60000ක ණය මුදලට. 60000ක ණය මුදලට 67200ක් ගෙවුණා නම් පොලිය ගියේ 67200ක් ගෙවුවේ 60000ක ණය මුදලට. නම් පොලිය 7200යි. මාසයක ගණන අර විදිහටමයි ත්‍රිකෝණ සංඛ්‍යාවල පොදු පදයෙන් ගන්න n බෙදීම දෙකක් n ධන 1 15 බෙදීම දෙක 15 ධන 1 15 වැඩි කිරීම 16 බෙදීම දෙක 16 දෙකේ වට 8 වරක් 15 120යි මාසයක 120කට රුපියල් 7200ක පොලියක් ගෙවලා තියෙනවා. එතකොට එක මාසයකකට පොලිය කීයද? 7200 බෙදන්න ඕනේ 120 0.0යි 12ට 1යි විතර 60යි. මාස ඒකකයට පොලිය 60යි. දැන් අපි ගන්න වාර්ෂික පොලිය අනුපාතිකය කැපිටල් R ලෙස ගනිමු. වාරිකය වෙන්නේ 4000යි පොලිය රහිත වාරිකයේ මාස ඒකකයක වටිනාකම. ඒකට 100ට R පොලිය අනුපාතිකයක් ගණනය කරද්දී වාර්ෂික නිසා මාසික කරන 12න් බෙදන්න ඕනේ. මේ ගණනය කිරීමේදී අපිට ඉන්නේ මාස ඒකකයේ පොලිය රුපියල් 60යි. සමීකරණයක් විදිහට අපි මෙතන 60 දානවා. එතකොට අපි R උත්තර කරලා R හොයාගන්න. 0.2ද 0.2යි. එතනට 4 ඒවා 3යි. එතනට 4 ඒවා 10යි. මේ පැත්තේ බෙදීමක් මේ පැත්තට ගුණ කිරීමක් විදිහට ගන්නවා අපි. මේ පැත්තේ ගුණ කිරීම බෙදීමක් විදිහට ගන්න. 0.0 කැපෙනවා. 6 වරක් 3 18යි. වාර්ෂික පොලිය අනුපාතිකය 18යි. අපි බලමු නැවත 90000ක වටිනාකමක් තියෙන උපකරණයකට පළමු ගෙවීම 30000යි. පළමු ගෙවීමෙන් පසු වාරික 15කින් 4480කින් ගෙවලා තියෙනවා. ණය මුදල 90000න් 30000 අඩු කරන්න ඕනේ. අඩු කරපුවම 60000ක් එනවා. 60000 වාරික 15කින් නම් පොලි රහිත මාසික වාරිකයේ 40000යි 4000යි 4000 වෙනුවට ගෙවලා තියෙන්නේ 4480 ගානේ වාරික 15ක් මුළු ගෙවීම 67200යි 67200න් ණය වුණු මුදල අඩු කරපුවම 7200යි 7200 ගෙවලා තියෙන මාසයක කීයද කියලා ගණනය කරොත් 120කට මාසේ ඒකකයේ පොලිය 7200 120න් බෙදන්න ඕනේ. එතකොට එක මාසයකදී රුපියල් 60යි
පොලි අනුපාතිකය වාර්ෂික පොලි අනුපාතිකය අපි R විදිහට ගත්තොත් 4000 වැඩි කිරීම 100ට R වැඩි කිරීම මාසික පොලි නිසා 12න් එකක් දාන්න ඕනේ 12න් එක වැඩි කිරීම සමාන 60 4000 වැඩි කිරීම 100ට R වැඩි කිරීම 12න් එක සමානයි 60 මේකදී අපි R උත්ත කරනවා මෙතන බිංදු දෙකකට බිංදු 2යි 12ට 4 3යි 10යි මේ පැත්තේ බෙදීම මෙහෙට ගුණ කිරීමක් විදිහට ගුණ කිරීම බෙදීමක් විදිහට 10න් බෙදුනම 6යි 6 වරක් 3 18යි වාර්ෂික පොලි අනුපාතිකය 18යි මේ විදිහට ඔයගලන්ට පුළුවන් වාර්ෂික පොලි අනුපාතිකය හදන ක්‍රමය සහ කලින් වීඩියෝ එකේ තියෙන විදිහට සමාන මාසික වර්ගය හොයාගන්න